හයි ළමයි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද රසම රස පුඩින් එකක් හදන හැටි තමයි අරන් ආවේ. ඉතින් අපිට මේකට ඕනි කරනවා රසම රස ජෙලි ಜಾති දෙකකුයි ටින්කිරි කස්ටර්ඩ්. මේ ටික තමයි මම යූස් කරන්නේ. මම මේ අපේ අම්මත් එක්ක තමයි මම මේක අද හදන්නේ. ඉතින් අපි කීටි අරන් ඉඳ දෙන්නේ මට වොයිස් කරන්න. ඉතින් මේ අතරතුර ජෙලටින් ටිකක් උණු වතුර ටිකක් දාගෙන මේ විදිහට හොඳට කැටි ගහන්න නැති වෙන්න අපි මේක දිය කරගන්න ඕනි. ඉතින් තව අපිට ඕනි කරනවා වැනිලා චුට්ටක්. මෙන්න මේ වැල්ල එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් හින්සිරුවේ ටින්කිරි ටික මේ විදියට ලිපේ තියලා රත් කරගන්නවා. ටින්කිරි ටික දාලා උණු වතුර ටිකක් දාලා තමයි මේක දී කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක රත් වෙන ගමන් අපි හදාගත්ත අර කස්ටර්ඩ් ටික ටින්කිරි එකට එකතු කරගන්නවා රත් වුණාට පස්සේ. ඒ ටිකක් දාගෙන අපි හොඳට කවලම් කරගන්න ළමයි. කවලම් කරගෙන මේක ටිකක් ඝන වෙනකන් අර පදමකට එනකන් මේක අපි කවලම් කරගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි. ඊට පස්සේ ඒකට අපි අර හදාගත්ත ජෙලටින් ටිකත් ඔක්කොම ඇඩ් කරගන්නවා. ඒ ටිකත් ඇඩ් කරගෙන අපි හොඳට මික්ස් කරගන්නයි තියන්නේ. ඒ අතරතුර වැල්ලා තේ හැඳි දෙකකුත් අපි දාගන්නවා. දැන් තියන්නේ හොඳට ඝන වෙනකම් මේක කවලම් කරන්න ළමයි. මේක ටිකක් වෙලා යද්දි ඝන වෙනවනේ. කස්ටර්ඩ් හදනකොට එහෙමනේ. ඉතින් ඒ වගේ ගොඩාක් ඝන වෙන්නේ නැති වෙන්න අපි මේක ටිකක් සාමාන්‍ය දිය වගේ ගතියක් තියෙන ටිකක් ඝන වුණාම අතට දැනෙනවා යන්නේ ගාන්ට එනකම් රත් කරගෙන මේක පෙනේර එකට දාලා අපි භාජනයකට පෙරා ගන්නවා. මොකද ඒකේ ඉතුරු වෙලා තියෙන කැටි ගහිච්ච ಜಾති ටික අපි අයින් කරගන්න ඕනි නිසා. දැන් අපි මේ ටික නිවා ගන්න ඕනි හොඳට. මොකද දැන් තියෙන්නේ රත් වෙලා හින්දානේ. ඉතින් වතුර ටිකක් තියලා භාජනයකට අපි මේ විදිහට අපේ කස්ටර්ඩ් ටික නිවෙන්න තියා ගන්නවා. ඒ අතරතුර අපි ගන්නනේ අපේ පුඩින් එක හදාගන්න භාජනයක්. ඉතින් අපි ගත්තේ මෙන්න මේක. ඉතින් ඔයාලා ගාව මේ වගේ එකක් නැත්නම් ඔයාලට ගන්න පුළුවන් පුඩින් බෝල් එකක්, වීදුරු එකක්. ඒකේ හොඳට බටර් ටිකක් ගහගන්න. මොකද නැත්නම් පුඩින් එක ගලව ගන්න බැරි වෙනවනේ. ඊට පස්සේ අපි හදාගත්ත ජෙලි ටික මේ විදිහට කොටු කොටු ආකාරයට කපා ගන්නවා. රතු පාට ජෙලි එක නම් සෙට් වෙලා තිබුණේ හරියට මොකක්ද දන්නේ නැහැ උනේ. ඉතින් මේකෙන් අපි දැන් මෙහෙම චූට ජෙලි ටික අපි වටේට දාගන්නවා. පාට දෙකෙන් දාගන්න. ඔයාලා කැමති පාටක් ජෙලි ඕනේ ජෙලි එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් එහෙම ටිකක් දාලා අපි අර හදාගත්ත කස්ටර්ඩ් එකෙන් ටික ටික මේ විදිහට දදා තට්ටු දාගන්නයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඒ ටික ඔක්කොම දාගෙන ඉවරයි. දැන් තියන්නේ ශීතකරණයේ තියාගන්න. මෙන්න මේ විදිහට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකට දාලා තියාගන්න. එන්න ළමයි දැන් අපි පුඩින් එක අන්බොක්ස් කරන්න යන්නේ. අපි බලමු කොහමද අපේ පුඩින් එක. මෙන්න මේ තත්ත්වෙන් තමයි තියෙන්නේ.
බලාගන්නකෝ ගලවන්න කලින් වටේට බුරුල් කරලා මේක උඩින් අපි තැටියක් තියලා මේක අනිත් පැත්ත හරවලා තමයි ගලවගන්නේ. මේ තියන්නේ අපේ ලස්සන රස පුඩින් එක. පෙනුම වගේම තමයි. අපි බලමු රසත් කොහොමද කියලා. මේක ඔයාලට ලං කරලා පෙන්නන්නම්. ඉතින් මෙහෙම තමයි අපේ පුඩින් එක කැපුවාම තියෙන්නේ. මේ බලන්නකො මේක ඇතුලේ හරිම ලස්සනයි. දැන් අපි කන්න යන්නේ. මේ බලන්නකෝ මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් අදට මං ගිහින් එන්නම්. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක